ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගත කරන අපිට තියාගෙන කන්න පුළුවන් විශේෂ කෑමක් හදන හැටි කියලා දෙන්නයි අද මං හදන්නේ. මේකට මං අරගෙන තියෙනවා කතුරු මුරුංග කොළ, ලොකු ලූණු, එතකොට කල්පිංචා. තව ගන්න ඕනේ පපඩම්. පපඩම් එක නූඩල්ස් හරියට නිකන් මැගි නූඩල්ස් වගේ ඒවා පොඩිවට කෑලි කඩාගෙන අපි ගන්න ඕනේ. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට පපඩම් ටික බැද ගන්නවා. දන්නවනේ තෙල් එක උයනකොට ලේසි නෑ. ඉතින් පරිස්සමෙන් මේ වැඩේ කරගන්න ඕනේ. පපඩම් ටික හිමීට මේ විදිහට බැද ගන්න. මෙන්න මේ වගේ පපඩම් ටික හොඳට බැදුනහම අපි ඒක අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් නූඩල්ස් කෑලි ටික මේ විදිහට දාලා බැද ගන්න. ඒකත් අර වගේ රන්වන් පාට වෙනකන් බැද ගන්න. මේ තියෙන්නේ ලස්සනට බැදිච්ච මගේ නූඩල්ස් ටික. පපඩනුයි නූඩල්ස්ුයි අන්න මම බැදගෙන ඉවරයි. ඉතින් මම දැන් ඊළඟට බැදගත්ත කටු මුරුංග කොළ ඇත්තටම මේ වල වතුර හොඳට පොත මාර්චි කරලා ඔයා බැද ගන්න. දැක්කනේ මම බදිනකොට තෙල් විසිකෙන විදිහ. ඉතින් හොඳට තෙල් විසිකෙනවා ඇඟටත් විසිකෙනවා පරිස්සමෙන් මේ වැඩේ කරගන්න ඕනේ. වතුර මුරුංග කොළ ටික බැදලා අයින් කරලා ඔයාලට පුළුවන් ඊළඟට ලූණු ටික බැද ගන්න. ලොකු ලූණු ටික බැද ගන්න. ඔයාලට මේකට රතු ලූණු පාවිච්චි කරන්නත් පුළුවන්. ඕන චූට්ටක් බෙදලා ගන්න දාගෙන ඒවට ඒක එච්චර සාර්ථක නැහැ. ලොකු ලූණු හීනියට කපාගෙන මේ විදිහට හොඳට බැද ගන්න. ලොකු ලූණු ටික රන්වන් පාට වෙනකම් මෙන්න මේ වගේ දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනේ. චුට්ටක් වෙලා යනවා මේ වැඩේට ඇත්තටම. බැදගෙන ඉවර වුණාට පස්සේ ඒ ටිකත් අයින් කරලා තියාගන්න. මම නම් ඇත්තටම ගෙදර ඉන්න නිසා ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් නම් ඉතින් ඇලුමිනියම් හරි වීදුරු හරි පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට කරපිංච කොළ ටිකත් අන්තිමට ඔන්න මම බැදගෙන ඉවරයි. ඔයාට මේකට ඕන නම් හාල් මැස්සෝ ටිකක් එකතු කරන්නත් පුළුවන්. ඉතින් මම මේ ටික ඔක්කොම බැදගෙන පොඩි භාජනයකට තමයි දාගත්තේ. මට හිතුණා ඒක ඉඩ මදි කියලා. ඉතින් ඒක නිසා මම ඒක ලොකු භාජනයකට දැම්මේ දාගන්නවා. ඔයාලත් ටිකක් ලොකු භාජනයක් ගන්න. මොකද අපිට මේක හොඳට මික්ස් කරගන්න. ඉතින් මම දැන් මේකට දාගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් වලට මතකයිනේ. ඔන්න මම විශේෂ දෙයක් එකතු කරනවා. අපේ තාත්තලා අයියලා හස්බන්ඩ්ලා හැමෝම ආස දෙයක්. බැදපු මිරිස් කරල් චූටියට කපාගෙන. ඊට පස්සේ මෙන්න මේක තමයි විශේෂම දේ රටකජු. බැදපු රටකජු ටිකකුත් අපිට මේක එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ මුර්කු ටිකකුත් දාගන්න පුළුවන්. මම නම් මේ දෙකම ගත්තේ කඩෙන්. රුපියල් 50 පැකට් වගේ අරන් දාලා තමයි මේක හදලා තියෙන්නේ. චුට්ටක් දැම්මම ඇති. ඊපස්සේ මේ විදිහට අපිට පුළුවන් හොඳට අනාගන්න. දැන් මම එකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් චුට්ටක් වැඩියෙන් වැටුණට කමක් නැහැ. මේක මොකද ලුණු රසට රසයි. අපිට සතියක් දෙකක් වුණා මේක තියාගෙන කන්න පුළුවන්. හැබැයි භාජනේ හොඳට වහලා තියන්න. ඊළඟට මම සීනි එකතු කරගන්නවා. සීනි ටිකකුත් වැඩියෙන් වැටුණට කමක් නැහැ. ඇත්තටම හරිම රසයි සීනි හැපෙනකොට. සීනි රසටයි මේ මිරිස් රසට ලුණු රසට. ඉතින් දැන් මේක මම මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඔයත් අර ලූණුයි සීනි හොඳට මික්ස් වෙන්න හැන්දක් අරගෙන මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි පපඩම් මුරුකු කතුරු මුරුංග බැදුම හදාගන්නේ. ඔයත් හදලා මට රස කියන්න.